Hello guys, welcome to our YouTube channel Fluent Future YouTube නාලිකාවට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද පාඩමෙන් මම ඔයාලට කියලා දෙන්නේ නා විශේෂණ පද ගැන. කලින් වීඩියෝස් වලින් මම ඔයාලට ඊ විශේෂණ පද කියලා දුන්නා. ඔන්න අද කියලා දෙන්නේ නා විශේෂණ පද. එතකොට මුලින්ම මම ඔයාලට නා විශේෂණ පද කියන වචන කියලා දෙනවා. වාක්‍ය හදනකොට ගොඩක් තියෙනවා නැත්තම් විශේෂණ පද. හැබැයි වාක්‍ය හදනකොට අත්‍යවශ්‍යම වෙයි කියලා හිතන විශේෂණ පද ටික මම ඔයාලට අද කියලා දෙනවා. මුලින්ම තියෙනවා කිරෙයින. කිරෙයින කියන්නේ ලස්සන. කිරෙයින ලස්සන. ඊළඟට තියෙනවා කතකනා වචනය හංසමුණ. හංසමුණ. හංසමුණ කියන්නේ හැන්සම්, කඩවසම් කියද්දි අපි හංසමුණ කියලා තමයි පාවිච්චි කරන්නේ. ඊළඟට තියෙනවා ෂින්සෙත්සුණ. ෂින්සෙත්සුණ. ඒ කියන්නේ කරුණාවන්ත. ෂින්සෙත්සුණ කරුණාවන්ත. ඊළඟට තියෙනවා යූමෙයින. යූමෙයින. යූමෙයින කියන්නේ ප්‍රසිද්ධයි කියන්නේ. ප්‍රසිද්ධ යූමෙයින. ගෙන්කින. ගෙන්කින කියනවා නිරෝගී කියද්දි. ගෙන්කින නිරෝගී. ඊළඟට තියෙනවා බ්‍යෝකින. බ්‍යෝකින. බ්‍යෝකින කියන්නේ රෝගී. කලින් තිබුණා ගෙන්කින. ගෙන්කින කියන්නේ නිරෝගී. බ්‍යෝකින කියන්නේ රෝගී. ශිසුගන. ශිසුගන. ශිසුගන කියන්නේ නිසංසල. ඊළඟට තියෙන්නේ නිගිය කන. නිගිය කන. නිගිය කන කියන්නේ කලබලකාරී. ජෝසුන. ජෝසුන කියන්නේ දක්ෂ. හෙතන කියනවා දුර්වලයින. හෙතන දුර්වල. ඊළඟට තියෙනවා ජෝබුණ. ජෝබුණ. ජෝබුණ කියන්නේ ශක්තිමත් කියනකොට. සුකින. සුකින කියනවා කැමති. සුකින කැමති. මජිමෙන. මජිමෙන කියන්නේ අවංක. මජිමෙන අවංක. කිරයින. කිරයින කියනවා අකමැතින. කිරයින අකමැති. කැමතින සුකින, අකමැතිනම් කිරයින. ඊළඟට තියෙනවා බෙන්රින. බෙන්රින කියනවා සුව පහසු. බෙන්රින සුව පහසු. ඊළඟට තියෙනවා හිමන. හිමන. හිමන කියනවා විවේකී කියද්දි. හිමන විවේකී. ඊළඟට කන්තන්න. කන්තන්න සරල. හිමන විවේකී, කන්තන්න සරල. සුතෙකින. සුතෙකින කියන්නේ ගැලපෙන. සුතෙකින ගැලපෙන. සෙයිකෙත්සුන. සෙයිකෙත්සුන කියනවා පිරිසිදු. සෙයිකෙත්සුන පිරිසිදු. දයිජින. දයිජින කියනවා වටිනා කියද්දි. දයිජින වටිනා. අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දුන්නේ නා විශේෂණ පද ගැන සහ ඒ වචන ඒවා තේරුම්. ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා මේ විශේෂණ පද නා විශේෂණ පදයක් කොහොමද තවත් ක්‍රියාපදයක්, තවත් නාම පදයක් එක්ක සහ තවත් විශේෂණ පදයක් එක්ක එකතු වෙද්දී වෙනස් වෙන්නේ කියලා. එහෙනම් එතෙක් ඔබට සුබ දවසක්. සයෝනාරා. මතයි මෂෝ.